සුබ දවසක් යාළුවනේ. ඉතින් යාළුවනේ ඔන්න අද ඔයාලට අරන් ඇවිල්ලා තියෙන වීඩියෝ එක දොර ලොක්කයක් සවි කරන විදිහ. මේක නම් යාළුවනේ ඇලුමිනියම් දොර වලට සවි කරන දොර ලොක්කයක්. ඉතින් යාළුවනේ ඔයාලට මෙහෙම ලොක් එක බලා ගන්න පුළුවන් මේ විදිහට. මේකේ නම කියන්නේ යාළුවනේ ඇල්ෆා ලොක් කියලා. තියන මේ පැකට් එකේ තියෙන්නේ දොරේ බැරල් එක සවි කරපුවාම මේ කෑලි දෙක දෙපැත්තට දාන කෑලි තියෙන්නේ. මේ වගේ යන සෙට් එකක් එනවා ලොක් එකට. ඊට පස්සේ යාළුවනේ ඔයාලට බලා ගන්න පුළුවන් අපි නම් කියන්නේ මේකට දොර ලොක් එකේ බැරල් එක කියලා. අනිත් එක කොහොමද කියනවද දන්නේ නැහැ. යතුරත් එක්ක සෙට් එකේ එන්නේ. මේකට යතුරු 3ක් වගේ ලොක් එකට දෙනවා අපිට අමතරව. මේ විදිහට බැරල් එක සවි වෙනවා ලොක් එකට. ලොකු දෙයක් නැහැ. සරල ලොක් එකක් තියෙන්නේ. ඔය විදිහට වැඩ කරන්නේ. ඊට පස්සේ මැද්දෙන් මෙහෙම එනේ දාලා බැරල් එක සවි කරගන්නවා. ඊට පස්සේ දොර ලොක් එක දොරේ කපා ගද්දින් කටක් එනවනේ. එතෙන්ට තමයි අර ඇලුමිනියම් ප්ලේට් කෑල්ල අල්ලන්නේ ලොක් එකේ ලස්සන පෙනුම ගන්න. ඊට පස්සේ යාළුවනේ මම මුලින් මේක නම් පොඩි දොර ෆ්‍රේම් එකක්. මේක මම බුදු බැඳුරකට හදපු දොර ෆ්‍රේම් එකක්. දොර පොඩි හින්දා හරියට මැද්ද සෙන්ටර් කරලා ලොක් එකේ ප්‍රමාණය දෙකට බෙදලා හරියටම ගානට මැද සෙන්ටර් කර ගැනීමත් තමයි මම කරන්නේ. ප්ලේට් එකේ සයිස් එක මැනලා ඉවරලා මේ විදිහට මෙෂර්මන්ට් ටේප් එකක් භාවිත කරලා මම මිනුම් ගන්නවා. ඊට පස්සේ දොරේ ලොක් එකට එන ප්ලේට් එක හරියටම මේ බාර් එකේ අඟල බාර් එක තමයි මේක තියෙන්නේ. හරියටම සෙන්ටර් කරලා ලොක් එකේ කට කපා ගන්නවා. මොකද මේක ලොක් එක ඇතුළට බටේ ඇතුළට බස්සා ගන්න ඕන හින්දා තමයි මෙහෙම කටක් අපි කපා ගන්නෙ. හරියට සෙන්ටර් කරලා එක මාක් කර ගන්න ඕන යාළුවනේ. නැත්තම් අර පෙනුම කියන එක අඩු වෙනවා. ඒකයි ලොක් එක හරියට බැලන්ස් වුනේ නැති වෙච්චහමත් ගැටලුවක් එනවා. ඊට පස්සේ මම මුළු මට්ටමක් පාවිච්චි කරනවා ප්ලේට් එකේ කෙරවල් දෙකේ ඉඳන් ඉරක් ගහගෙන. මොකද ලොක් එක සවි කරද්දී අනිත් යට පැති දෙකේ තව දෙකක් එනවා. ඒ දෙක දාගන්න තමයි හරියට ලොක් එක බැලන්ස් කරන්න. මේ විදිහට මම ප්ලේට් කෑල්ල ලොක් එකට සවි කරගන්නවා. ලොක් එක එන විදිහටම ඔයගොල්ලෝ බලන්න ඉන්න මම කොහොමද කරන්නේ කියලා. මල්ලනට මත කියන්නේ මල් නියනක් අපිට ඕන වෙනවා. මේ විදිහට හරියට දෙපැත්තට ප්ලේට් කෑල්ල හරියට දාලා ඇන දෙක දාගන්නවා. දාගෙන ඉවර වෙලා ප්ලේට් කෑල්ලේ ප්‍රමාණයට පැත්තෙන් අපි ලොක් එක තියලා ඔයාලට පේනවා ඇති ඉරි කෑලි දෙකට හරියටම බැලන්ස් වෙන විදිහට බොක්ස් බාර් එකෙත් උඩ සාමාන්‍ය ප්ලේට් එකේ තියෙන ඝනකම අපි ලොක් එක කප්පුවාම හරියට ෆිනිෂ් වෙන්න ප්ලේට් කෑල්ලේ ඝනකමේ වාසිය අඩු කරලා තමයි අපි පැත්තෙන් අඩු කරලා ඔන්න ඔය පැත්තෙන් මම පෙන්න විදිහට ඒ සිදුර මාක් කරගන්නවා. ඒ සිදුරත් අපි ග්‍රිල් එකක් පාවිච්චි කරලා කපා ගන්න. ඔය විදිහ තමයි එන්නේ. අපි මතක තියාගන්න ප්ලේට් එකේ වාසිය. ඔයාලට මැද්දෙන් පොඩි බෙන්ඩ් එකක් තියෙනවා. ඒක හරියනවා අපි මේ ලොක් එක සවි කරනකොට. හැබැයි දෙපැත්තෙන් බලන්න වීඩියෝ එක පේනවා ඇති ප්ලේට් කෑල්ලේ වාසිය. ප්ලේට් කෑල්ලේ වාසිය අඩු කරලා තමයි අපි මාක් කරගන්න ඕනේ. නැත්තම් අපි ලොක් එක සවි කරපුවාම ප්ලේට් කෑල්ල උඩට ඉස්සිලා වගේ පේන්න පුළුවන්. එතකොට ලොක් එක
අව ලස්සනක් තමයි තවි කරපුවාම. ඒ විදිහට දෙපැත්තම මාක් කරගන්න ඕන යාළුවනේ. හරියටම සෙන්ටර් වෙන්න. මේකේ දෙපැත්තෙම යාළුවනේ හරි එකම දුරින් තමයි සිදුරු දෙක එන්න ඕන. නැත්නම් මම කලින් කිව්වා වගේ බැරල් එක ලොක් එකට සවි කරද්දී ඒකත් ඇදෙනවා. ඊට පස්සේ යාළුවනේ මම මේකට පාවිච්චි කරනවා කටින් වීල් එකක් ග්‍රයින්ඩර් දාලා කපා ගන්නවා. ඒක කපා ගනිද්දී ඔයගොල්ලෝ මේක ප්ලේට් එක හරියට බැලන්ස් කරලා තද කරගන්න. නැත්නම් අනතුරු වෙන්න පුළුවන්. ඔයාලා කපා ගද්දී හරි බැලන්ස් එකට කපා ගන්න ඕන. නැත්නම් ඇද ගියොත් එහෙම එක්ක කට ලොකු වෙන්න පුළුවන්. නැත්නම් හැමතැනම ඉරියන් එන්න පුළුවන්. මේ විදිහට කපා ගන්න, පරිස්සමෙන් කපා ගන්න. අතේ බැලන්ස් එක තියෙන්න ඕනේ අනිවාර්යෙන් මේ වැඩේ කරද්දී. නැත්නම් කට ලොකු වෙන්න පුළුවන්. ඔයාලට ග්‍රයින්ඩර් එකක් නැත්නම් යාළුවනේ ග්‍රිල් එකෙන් කපා ගන්න පුළුවන්. හැබැයි මම මාක් කරලා තියෙන කටට ඇතුලෙන් ප්‍රමාණයක් ඇතුලෙන් ඉර ඉතුරු වෙන්න කපලා ඔයාලට ෆ්ලැට් පීරක් ආධාරයෙන් ගා ගන්න පුළුවන්. අර ප්ලේට් කෑල්ල ගාන එනකම්ම ප්ලේට් කෑල්ල දදා බලන්න ඕන හරියටම ලූස් තියනවද කියලා බලලා එහෙන් බල ඔයාලට පීරකින් උනත් මේක වැඩේ කරගන්න පුළුවන්. ග්‍රිල් එකෙන් තවු ටික දාලා ඉවරලා ප්ලේට් උතන මම කපන කෑල්ල කඩලා මේක යාළුවනේ ඉතින් එකපාරින්ම වැඩේ ගොඩ දා ගන්න පුළුවන්. ඔන්න මම යාළුවනේ දැන් කපාගෙන ඉවරයි. ඊට පස්සේ මම ෆ්ලැට් නියනක් පාවිච්චි කරලා දෙපැත්තෙන් උස්සනකොට නිකම් මේක කැඩිලා යනවා. ඒක කැපිලා තින්නේ ඔය විදිහට. ඊට පස්සේ යාළුවනේ දෙපැත්ත නම් ගැටලුවක් නැහැ. අර පැත්තෙන් අඟලේ සයිස් එක කප්පු පැත්ත පොඩ්ඩක් අර ග්‍රයින්ඩර් ප්ලේට් එක බහින්න ඉඩ නැති හින්දා පොඩි සමාන ගතියක් නැති හින්දා මම මේ විදිහට ග්‍රිල් එකේ කටුව පාවිච්චි කරලා කේලින් හදා ගන්නවා තමයි මෙහෙම කරන්නේ. ඒකටත් පැට් පීරක් භාවිතා කරලා හරියටම ගාලා ලස්සනට හදා ගන්න පුළුවන් ඔයාලට. ඊට පස්සේ මම යාළුවනේ ලොක් එකේ ප්ලේට් එක හයි කරලා තියෙන්නේ. ලොක් එක අනිත් පැත්ත මේ විදිහට මේ වීඩියෝ එකේ වලට පේන විදිහට හරියටම ප්ලේට් කෑල්ල තවුවට බස්සලා ඉරලා අපි දැන් මේ කරන්න හදන්නේ ලොක් එකේ තව ටික මාක් කරගන්නවා. මේ විදිහට ග්‍රිල් එකෙන්ම තවුව මාක් කරගන්නවා. මෙතනදී නම් මම මේකේ යාළුවනේ ට්‍රේඩ් තියෙන ට්‍රේඩ් වලට හාන් වෙන්න පුළුවන් පොඩි මාක් එකක් දාලා ඔයාලා එන දා ගන්නව නම් මෙහෙම විදින්න එපා. මාක් එකක් දාලම තව මාක් කරගන්න. මම නම් මේකට රිවර්ට් ඇලුමිනියම් දොරක් ඉඳම මම නම් මගේ ලේසියට රිවර්ට් එකක් ගහන හින්දා තමයි මම මේ විදිහට ඇතුළටම දාලා කටුවෙන් විදගන්නේ. ඊට පස්සේ යාළුවනේ මේ විදිහට ප්ලේට් එක ගලව ගන්න. මේක යාළුවනේ ඇත්තටම මම කරන විදිහ තමයි මම ඔයාලට වීඩියෝ එකෙන් පෙන්නන්නේ. සමහර අය කොහොම කරනවද දන්නේ නැහැ. ඒ විදිහ එක එක ක්‍රම ඇති. මේ මම කරන විදිහ තමයි ඔයගොල්ලන්ට මම කියලා දෙන්නේ. මේ විදිහට මම ප්ලේට් එක ගලවලා ප්ලේට් එක හරිය ගානට කටේ ගානට තියනවාද කියලා බලනවා ඉස්සෙල්ලම. ඊට පස්සේ යාළුවනේ මෙන්න මේ විදිහට බැරල් එක බහින්න ඕන මේ සිදුරට. ඒකට මම ගාව නම් විශේෂ උපකරණයක් නැහැ කට කපා ගන්න. මම ග්‍රිල් එකෙන්මයි කට කපා ගන්නෙ. ඔයාලට මම පෙන්නන්නේ මේකේ තව කපා ගන්නදී ඇතුලෙන් කපා ගන්න හොඳ නැහැ. ඉරට ඇතුලෙන් සාමාන්‍ය ඉරේ හරි ඉරට චුට්ටක් පිටින් හරි ග්‍රිල් එකෙන් නූලේ කටුවක් පාවිච්චි කරලා මේ විදිහට කපා ගන්න ඕන. මොකද ඉරට ඇතුලෙන් ගැපුවොත් එහෙම බැරල් එකේ
බහින්න නැති ගතියක් යනවනේ. ඉරට එළියෙන් කැපුවොත් එහෙම අපිට බැරල් එක ගන්නට බස්ස ගන්න පුළුවන්. මේකේ ඔයාලා හිතන්න එපා ග්‍රිල් එකෙන් කප්පුවාම කැත වෙනවා මෙම කියලා හිතන්න එපා. මොකද කට ලොකු වුණාට කිසිම ප්‍රශ්නයක් නැහැ. දෙපැත්තේ කට වැහෙන්න පොඩි ප්ලේට් කැල්ලයක් එන නිසා මේක අවලස්සනයි කියලා හිතන්න එපා. ඒක ඔයාලට වීඩියෝ එකේ අන්තිමටම තේරෙයි කොහොමද ප්ලේට් කැල්ල එන්නේ කියලා ඔයාලට හරියටම බලා ගන්න පුළුවන්. මේ විදිහට ළඟ තමයි යාළුවනේ විදින්නවා. දුරින් දුර විද්දොත් එහෙම අර කඩා ගන්න අමාරු හින්දා මේ විදිහට යාළුවනේ විද්ලා ඉවරලා පාටියෙන් දිල්ලේ දෙද්දක් එහාට මැද කරලා හරියටම මේ විදිහට මේක කියන කැල්ලටි ඉවර කරගන්න ඕනේ. දැන් මගේ තවුදේ අයින් කැල්ල ඉවත් වෙච්චාම එන විදිහ තමයි වෙදින්නේ. අන්න විදිහට බැරල් එක බහින්න ඕනේ ගන්නට. මම තව හදා ගන්නවා දිල්ලේ කටේ දායිච්ච කරලා. ඒ විදිහටම යන්නේ. එහා පැත්තෙත් අපි කට කපා ගන්න පස්සේ එන විදිහ තමයි ඔයාලට පේන්නේ. ඊට පස්සේ ලොක් එක මම අතින් විදිහට කොකා කෑල්ල කෙලින් කරලා අල්ල ගන්න ලේසියින්ද තමන් එහෙම කරේ. ඊට පස්සේ බැලන්ස් කරලා මුලින්ම රිවර්ට් එකට කලින් යාළුවනේ බැරල් එක අපි සවි කර ගන්න ඕන. විදිහට බැරල් එක දාලා මැද්දේ තියෙන අපිට ඇනසෙට් එකේ ලොකු වෙන්නේ මල් නියන පාවිච්චි කරලා මේ විදිහට දා ගන්න ඕන. මේ ලොක් එක යන්නේ ඇලුමිනියම් දොරවල් වලට තමයි විශේෂයෙන්ම භාවිත වෙන්නේ. ඔයාට දොරකට උනත් දාන්න පුළුවන්. හැබැයි මේක හරියන්නේ නැහැ. අඟලේ බාරයකට හරියන්නේ නැහැ. අඩුම තරමේ එකමාර අඟලේ බාරයකටවත් වෙන්න ඕන. නැත්තම් මේක සවි කරගන්න බෑ. මොකද ලොක් එකේ ප්‍රමාණය සයිස් එක තියෙන්නේ එකමාරේ, කියන්නේ අඩුම එකමාරේ බොක්ස් බාර් එකට වගේ තමයි අඩුම සවි කරන්න පුළුවන්. ඔය විදිහට මම නූලේ රිවර්ට් දෙයක් ගහ ගන්නවා දෙපැත්තෙන් බැලන්ස් කරලා. මේකේ පොඩි අවශ්‍යයක් තියෙනවා යාළුවනේ. මගේ ලේසියට මම හදාගත්තට ඔයාලට ඇනේ දාගත්තා නම් ඊට පස්සේ ග්‍රිල් එක මේ ඕන වෙනවා රිවර්ට් එක කපා ගන්න. නැත්තම් මොකද ප්‍රශ්නයක් වෙච්ච ගමන් ඇනෝලින් ගලවලා අපිට ලොක් එක එළියට ගන්න ලේසි වෙනවා. හොඳයි යාළුවනේ මම ලොක් එක සවි කරගෙන ඕගොල්ලන්ට යතුරෙන් දාලා පෙන්නන්නේ. මේ විදිහට ලොක් එක වැඩ කරන්නේ. මේ විදිහට වැඩ කරනවා. ඊට පස්සේ යාළුවනේ උඩින් ප්ලේට් කෑල්ල සවි කරගන්න ඕන. බොක්ස් බාර් එකේ ගානට ඔයගොල්ලන්ට පේනවා ඇති ප්ලේට් එකේ වාසිය අයින් කරලා අපි මාක් කරපු හින්දා හරියටම ප්ලේට් කෑල්ල බොක්ස් බාර් එකේ මට්ටමට ඇවිල්ලා තියෙනවා. වලට පැහැදිලිව පේනවා ඇති. අපි උඩම මට්ටමින් ගත්තනම් ওই ප්ලේට් එක උඩට ඉස්සිලා වගේ තමයි අපිට පේන්නේ. එතකොට දොර ස්පේස් එකටත් අවුලක් වෙනවා. දැන් ලොක් එකේ වැඩේ 80ක් විතරම ඉවර වෙලා තියෙන්නේ. මේ විදිහට වැඩ කරන ලොක් එක. ඊට පස්සේ යාළුවනේ මෙන්න මේ ප්ලේට් එක මම කිව්වා ඔයාලට කලිනුත් අර තව්ව වැඩිපුර ගැටුණාට ගැටලුවක් නැහැ කියලා. ඒකට ඔයාලට උත්තරේ හම්බෙන්නේ නැති. යන්නේ මේකේ සිදුරු දෙකක් තියෙනවා. ඒකට අපි පාවිච්චි කරනවා නම් හොඳයි නූල කාලේ රිවර්ට්
4ක් මංගාව අඟල් නූල් 3 රිවට් තමයි තිබ්බේ නූල් 3 රිවට් තමයි තිබ්බේ මේක ටිකක් දිග වැඩි ගතියක් තමයි තියෙන්නේ ඉතින් මම මෙතනදී රිවට් ගැහුවේ නැතත් ඔයාලා මතක ඇතුව 8න් 1යි 8න් 3යි 8න් 1යි 8න් 2යි රිවට් පාවිච්චි කරන්න මොකද රිවට් එක කොට වෙන තරමට මේකට සවි කරගන්න හොඳයි මොකද රිවට් එක දිග වුණාම හරියට රිවට් එක ඉබිලා වදින්නේ නැහැ මොකද ලොක් ඇතුලේ තියෙන ලොක් එකේ ලොක් මැෂින් එකේ වදින නිසා මේ විදිහට දෙපැත්තේ රිවට් එකක් ගහලා ඔයගොල්ලෝ සවි කරගන්න. තියන්නේ ලොක් එකේ වැඩ 90ක් විතරම වගේ ඉවරලා තින්නේ. මේ විදිහට තමයි යාළුවනේ ලොක් එක සවි කරපුවාම ලොක් එකේ එන පෙනුම ඔයගොල්ලෝ බලන්න. ඉතින් යාළුවනේ ඔයාලා මේකෙන් දෙයක් දැනගත්තා කියලා හිතනවා නම් වීඩියෝ එකට ලයික් එකක් දාන්න කමෙන්ට් එකක් දාන්න මගේ channel එක subscribe කරලා පොඩි help එකක් දෙන්න. ඉදිරියටත් මේ වගේ වීඩියෝ වලට මගේ channel එකෙන් බලා ගන්න පුළුවන්. එහෙනම් යාළුවනේ ඔයගොල්ලන්ට සුබ දවසක් වේවා.